අයිබෝවන් අපි ටික දවසකින් මුණ ගැහෙන මගේ තිබිච්ච වැඩ කටයුතුයි ඔයගොල්ලන්ගේ වැඩ කටයුතුයි නිසා මම ඊළඟ වීඩියෝ එක කරන්න චුට්ටක් ප්‍රමාද වුණා. අපි අද මුණ ගැහෙනවා අමුතු තැනක. ටිකක් මේක කොළඹ නගර සභාව. ඇයි අපි මෙතනදී මුණ ගැහෙන්නේ? අපි ඉස්සල්ලා කිව යුතු දෙයක් තියෙනවා. අපේ අවසාන තුලා ලග්නේ චරිත ලක්ෂණ ගැන කතා කරපු වීඩියෝ එකට ලයික්ස් 1000කට එහා ෂෙයාර්ස් 1000කට එහා වගේ විශාල ප්‍රතිචාරයක් දක්වලා තිබුණා. ඒ ප්‍රතිචාරය දක්වලා තිබිච්ච හැමෝටම ගොඩක් ස්තුතියි. අපි අද මෙතනදී මුණ ගැහෙනවා සෙනසුරු ගැන කතා කරන්න. සෙනසුරුට අයිති රාශි දෙකක් තියෙනවා. කවුද සෙනසුරුට අයිති රාශි දෙක? මකර රාශිය සහ කුම්භ රාශිය. කවුද මේ සෙනසුරු කියන්නේ? අපි හැමෝම බයයි. කවුද මේ සෙනසුරු කියන්නේ? සෙනසුරු කියන්නේ රජමහලේ රජුරෝ ඉන්නවා, සේවකයා ඉන්නවා, රාජකුමාරිය ඉන්නවා, රාජකුමාරයා ඉන්නවා. මේ ග්‍රහ පවුලේ සේවකයා හැටියට හඳුන්වන්නේ සෙනසුරුව. මෙයාගේ චරිත ලක්ෂණ හැටියට අපිට ජ්‍යොතිෂ ශාස්ත්‍රානුකූලව හඳුන්වලා දෙන්නේ මෙයා නොණ්ඩි ගන්නවා. මෙයා කළුයි. මෙයා රජ්ජුරුව විදින සැප ගැන ඊර්ෂ්‍යා වෙනවා. නමුත් ජීවිතේ නිතරම වෙහෙස මහන්සි වෙනවා. එහෙම හඳුන්වා දුන්නා කියලා මකර රාශි හිමියෙකුගේවත් කුම්භ රාශි හිමියෙකුගේවත් චරිත ලක්ෂණ සේවකයෙකුට සමාන වෙන්නේ නැහැ. අද මේ නගර සභාව කියන්නේ කොළඹ ප්‍රදේශයේ කැලිකස්සල සම්බන්ධයෙන් අනිකුත් වැඩ කටයුතු සම්බන්ධයෙන් ওই සෑම වැඩ කටයුත්තක් සම්බන්ධයෙන්ම යොමු වෙලා කරන ස්ථානයක්. නමුත් ඒ ස්ථානය ඇවිල්ලා බොහොම අලංකාරමත් ස්ථානයක් වෙනවා. ඒක ලස්සනයි. ඒ වගේ තමයි මකර ලග්න හිමියෙකුවත් බොහොම හොඳට තේරුම් ගන්න ඕන. කුම්භ ලග්න හිමියෙකුවත් බොහොම හොඳට තේරුම් ගන්න ඕන. අපි අද කතා කරන්න යන්නේ මකර ලග්න හිමියෙක් ගැන. මකර ලග්න හිමියෙක් සෙනසුරු ලග්නාධිපති වෙච්ච මකර ලග්න හිමියාගේ චරිත ලක්ෂණ කොයි වගේ? මෙයා බොහෝම වෙහෙස මහන්සි වෙන කෙනෙක්. මෙයා සේවකයෙක්, ඇත්තටම විශාල සේවයක් කරන කෙනෙක්. මෙයා රැයක් දවාලක් බලන්නේ නැතුව ගොඩක් වෙහෙසෙන කෙනෙක්. එයාගේ මේ මහ පොළොව උඩ මේ ලෝකෙ දියුණුව වෙනුවෙන් එයා නිකන් ඉන්න හැම තිස්සෙම යමක් කරලා තමුන්ගේ දියුණුව වෙනුවෙන් කැප වෙන කෙනෙක්. ඒ වගේම කම්මැලි නැති කෙනෙක්. පාඩුවේ පැත්තකට වෙලා බලාගෙන ඉන්න කෙනෙක් නෙමෙයි. ඒ වගේම තමයි මෙයාට බාධක නැහැ. මෙයා කිසි දෙයකට බය නැහැ. මෙයා ඉදිරිපත් වෙනවා. කරලා බලනවා. වැරදුනොත් එහෙමයි. නමුත් වරදී කියලා බයේ ජීවත් වෙන්නෙත් නැහැ. හොඳ බුද්ධියක් තියෙනවා. හොඳ කෛරාටික පුද්ගලයෙක් කියලා කියන්න පුළුවන්. ලේසියෙන් මිනිහෙකුට රවට්ටන්න පුළුවන් චරිතයක් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි කතාවට බොහොම දක්ෂයි. මේ ඇත්ත මේ බොරුව කරන්නත් මේ බොරුව මේ ඇත්ත කරන්නත් බොහොම පැහැදිලි දක්ෂතාවයක් තියෙන කෙනෙක්. ඒ නිසාම මෙයාගේ හැකියාවක් තියෙනවා මේ වෙළඳ ව්‍යාපාර කටයුතු බොහොම දක්ෂ ලෙස කරනවා. කොහොමද මෙයා මේ දක්ෂ ලෙස කරන්නේ? මෙයා 100ට බඩුවක් ගෙනල්ලා ඒ 100 බඩුව ලක්ෂයකට විකුණන්න පුළුවන් කෙනෙක්. ඒ වගේ සහද දක්ෂතාවලින් පිරිච්ච කෙනෙක්. ඒ වගේම තමයි මෙයා මේ යාළුවෝ කියලා ගොඩාක් ලං කරගන්න චරිතයක් නෙමෙයි. බොහොම සීමිත ප්‍රමාණයක්, තමුන්ට ගැළපෙන ප්‍රමාණයක්. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. මෙයා යාළුවන්ගෙන්, නෑදෑයින්ගෙන්, අනිත් වටේ පිටේ ඉන්න මිනිස්සුන්ගෙන් උදව්පදව් බොහොම බලාපොරොත්තු වෙනවා. හැබැයි මෙයා උදව්වක් කරන්න චුට්ටක් පස්ස ගන්න. මම ඒකෙන් අදහස් කරන්නේ පින් අතේ වැඩ පිනට දහමට දෙන ඒවා ගැන නෙමෙයි මම කතා කරන්නේ. යාළුවෙකුට නෑදෑ කෙනෙකුගෙන් උදව්වක් ගන්න ප්‍රමාණයට උදව්වක් දෙනවා අඩුයි කියලා. ඒ වගේම තමයි චරිතයක් හැටියට බොහොම පරාජයට අකමැති චරිතයක්. කොහොම හෝ ජය ගන්න උත්සාහ දරන චරිතයක්. ඒක සමහර වෙලාවට හොඳින් වෙන්නත් පුළුවන්, නරකින් වෙන්නත් පුළුවන්.
ඔය මකර ලග්න හිමියාගේ තව විශේෂ කාරණාවක් තියෙනවා. මකර ලග්න හිමියා පරාද වෙන හැම අවස්ථාවකම එයා පැත්තකට වෙනවා, ඇකිලෙනවා. උදාහරණයකට ගෝනුස්සව ගන්න. ගෝනුස්ස කොච්චර විෂකුරු සතා වුණත් එයාට අනතුරු හැඟෙනකොට එයා රිංගනවා. එයා හැංගෙනවා. අන්න ඒහා සමානයි මේ මකර ලග්න හිමියාගේ චරිත ලක්ෂණ. ඒ වගේම තමයි සාමාන්‍ය චරිතයක් හැටියට වියදමට යම්කිසි වියදමක් කරනකොට මම මෙතනදී විශේෂයෙන් සඳහන් කරනවා මේ බින්තකා කරන වැඩ කටයුතු පිනට දෙන වැඩ කටයුතු නෙමෙයි මම මෙතනදී සඳහන් කරන්නේ. තමුන්ගේ සාක්කුවෙන් යම්කිසි වියදමක් කරනකොට තමුන්ට ඒකෙන් ලැබෙන ප්‍රතිලාභය ගැන බොහොම හොඳ අවබෝධයකින් පස්සේ තමයි යා ඒ වියදම කරන්නේ. ඒ වගේ හොඳ තමුන්ට යම්කිසි ආයතනයකින් සේවාවක් ගන්න තියෙනවා නම් ඒ සේවාව උපරිම ලෙස අරගෙන තමුන් මේ වැඩ කටයුත්ත 100%ක් සාර්ථක කරගන්න තමයි මේ මකර ලග්න හිමියාගේ බොහොම කැමැත්ත චරිත ලක්ෂණය. ඒ වගේම තමයි දේපල වලට වස්තුවට යාන වාහන වලට බොහොම කැමැති, බොහොම රැස් කරන්න කැමැති කෙනෙක්. ඒ වගේම තමුන්ගේ සැප පහසුව, තමුන්ගේ ජීවිතයේ ලෞකිකත්වය මේ මහ පොළොව උඩ ජීවත් වෙන එළව නෙමෙයි මෙලොව ජය ගන්නෙ කොහොමද කියන තැන හැමතිස්සෙම කල්පනා කරන කෙනෙක්. හැබැයි උතනදී අපි අර ඉස්සෙල්ලා දීපල යාන වාහන ගැන කතා කරනකොට සමහර කේන්දරවල 4 වැන්නාධිපති 12 වැන්නේ ඉන්නකොට ඕවල ගැටලු සාගත තත්ත්ව තියෙනවා. කුජ ග්‍රහය නීච බල සහිතව ඉන්නකොට ගැටලු සාගත තත්ත්ව තියෙනවා. සෙනසුරු 8 ඉන්නකොට ඒකේ තියෙන ප්‍රතිචාරය ඊට වැඩිය හාස්පතින් වෙනස් වෙනවා. ඉතින් මේ වගේ චරිත ලක්ෂණ පෙන්눔 කරනවා. සෙනසුරු කියන ග්‍රහය කේන්ද්‍රස්ථාන 4 සුවක්ෂේත්‍රව හෝ උච්ච බල සහිතව ඉන්නවනම් ඒ පුද්ගලයාට සසමහා යෝගයක් නිර්මාණය වෙනවා. එතකොට එයා මේ පැත්තෙන් විශාල ඉහළ දේවල් වලට යොමු වෙනවා. එතකොට සෙනසුරු 7 වෙන්නේ වක්‍රව ඉන්නවනම් ඒක විවාහයට බලපානවා. සෙනසුරු 7 වෙන්නේ කොහොමත් දල වශයෙන් විවාහයට බලපානවා. ඉතින් මේ කරුණු කාරණා සියල්ලත් අරගෙන මම හිතනවා අපි අද මකර ලග්න හිමියෙකුගේ චරිත ලක්ෂණ කියන එක බොහොම කෙටියෙන් පැහැදිලි කරගත්තයි කියලා. අපි එහෙමනම් නැවත ඊළඟ වීඩියෝ එකේදී හමු වෙන තෙක් ඔබ සැමට අයබෝවන්.